When you want something, all the universe conspires to help you to achieve it. ඔයාට මේ විශ්වයේ මොකක්ම හරි දෙයක් අවශ්‍යයි නම් මුළු විශ්වයම ඔබට ඒ දේ ලබා දෙන්න තරඟ කරනවා. මෙහෙම කියන්නේ පාවුලෝ කොයියෝ, The Alchemist කියන එයාගේ පොතේ. අනිවාර්යෙන්ම ඔබ මේ ගැන අහලා ඇති. එහෙම නැත්නම් ඔබ මේ පොතේ කියවලා ඇති. මම මේ කිව්වා වගේම වැදගත් වෙන වටින කියවීම් බොහොමයක් මේ පොත ඇතුලේ තියෙනවා. අද අපි ගැන කතා කරමු. කොයියෝ කියන්නේ බ්‍රසීලයේ ඉතාමත් ජනප්‍රිය ඒ වගේම ගොඩාක් දෙනා ආදරෙන් වැළඳගත් පොත් විශාල ප්‍රමාණයක් රචනා කළ තියෙන රචකයෙක්. The Economist සංග්‍රහයේ දක්වන විදිහට ගේබ්‍රියල් ගාෂියා මාකේස්ට පස්සේ පාඨක අවධානය වැඩිපුරම දිනාගත්ත ලේඛකයා වෙන්නේ මේ කොයියෝ. මේ වෙනකොට කොයියෝගේ කෘති රටවල් 140ක් ඇතුලේ භාෂා 55කින් පරිවර්තන 210ක් විදිහට පිටපත් මිලියන 65ක් අලෙවි වෙලා තියෙනවා. කොච්චර දෙනා කොයි විදිහට මේ පොත ආදරෙන් වැළඳගෙනද කියලා. The Alchemist. එහෙම නැත්නම් මේ පොතේ තියන්නේ සන්තියාගෝ කියන සැරිසරන්න. ඒ කියන්නේ සන්තියාගෝ කියන එඬේර කොළුවා තමන්ගේ හීන තමන්ගේ බලාපොරොත්තු පසුපස්සේ හඹාගෙන යන කතාවක්. පිටින් පේන්නේ මෙහෙම කතාවක් වුණාට මේ කතාව ඇතුලේ තියෙන හරි බරසාර ජීවිත දර්ශනයක් කියලා කියන්න පුළුවන්. ඒක මේ පොත ඇතුලේ තියෙන කියවීම එක්ක අපිට සනාථ වෙනවා. ජීවිතේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ මොකක්ම හරි දෙයකට අනුව කියලා විශ්වාස කරන පෞද්ගලික විශ්වාසයක් මට තියෙනවා. ඉතින් එහෙම විශ්වාස කරන මට මේ පොත කියන්නේ මං ආදරේම කරන පොතයි. අවංකවම කිව්වොත් මේ පොත කියවන මුල් ටිකේ නම් මට ටිකක් කම්මැලි හිතුණා. ඇයි මම මේ පොත කියවන්න ගත්තේ? ඇයි මම මේ පොත සල්ලි දීලා ගත්තේ වගේ එකක් මට හිතුණා. හැබැයි මග දොරක් කියවන් යද්දී මට හිතුණා මේ පොතට මම මෙච්චරම ආදරේද කියලා. ඒ තරම්ම වැදගත් වටින දේවල් මේ පොතේ ලියවිලා තිබුණා. මම කියුවේ සිංහල පරිවර්තනය. සිංහල පරිවර්තනය කරලා තිබුණේ ලේඛක චූලානන්ද සමරනායක මහත්මයා විසින්. හරිම ලස්සනට තේරෙන විදිහට දැනෙන විදිහට ඒ පරිවර්තනය සිද්ධ වෙලා තිබුණා. මේකේ 12 වෙනි පිටුවේ තියෙනවා ජීවිතය වඩාත් රසවත් වෙන්නේ සිහිනයක් හැබෑ වෙන්න තියෙන හැකියාව කියන කාරණය නිසා කියලා. අපිට ජීවත් වෙන්න හීනයක් ඕනේ. අනිවාර්යෙන්ම ඔබට හීනයක් ඇති ඔබේ ජීවිතය ගැන. මටත් හීනයක් තියෙනවා. හීන නොතිබෙන්න මේ ජීවිතේ හරිම බෝරින් වෙයි කියලා මට හිතෙනවා. නිකමට හිතන්නකෝ අපේ ජීවිතේ හීනයක් තියෙද්දි අපි එවෙනුවෙන් වැඩ කරනවා. අපි හැම දෙයක්ම කරන්නේ හීනේ දිනන්න. ඉතින් නිකමට හිතන්නකෝ අපේ ජීවිතේ අපිට හීනයක් නැත්නම් අපිට හඹාගෙන යන්න අපිට කරන්න දෙයක් නැත්නම් ඒක හරිම කම්මැලි. ඉතින් ඒ නිසාම හීන තියෙද්දි අපේ ජීවිතේ නීරස වෙන්නේ නැහැ. ඒත් 153 වෙනි පිටුවේ තියෙනවා මෙහෙම කතාවක්. මිනිස්සු හැම වෙලාවෙම වගේ තමන්ගේ වැදගත්ම සිහින ලුහුබඳින්න බයයි. මොකද ඒවා තමුන්ට හිමි නැතිය කියලා හරි නැත්නම් ඒවා ලබා ගන්න තමුන් අසමත්ය කියලා හරි ඔවුන්ට දැනෙන නිසා. සමහර හීන ජීවිතේ හීන විතරක්ම වෙද්දී ලස්සනයි කියලා අපි හිත හදාගන්න යන්නේ ඒ වගේ වෙලාවට. ඒ වුණාට බය කියන දෙයට අපේ ජීවිතේ සීමා මායිම් ලකුණු කරන්න දෙන්න හොඳ නැහැ කියලාත් මේ පොතේ කොයියෝ කියලා තියෙනවා. මේ හීන අපේ ජීවිතේ අපේ ආත්මයන් එක්ක මේ විශ්වය එක්ක කොච්චර බැඳිලා තියෙනවද කියලා මෙහෙමයි යා ලියලා තියෙන්නේ. පිටුව 156. සිහින හැබෑ කරගන්න කලින් විශ්වාත්මය සිහිනේ උරුමකරුවව දිගින් දිගටම පරීක්ෂාවට ලක් කරනවා. එහෙම කරන්නේ විශ්වාත්මය නරක අයහපත් කෙනෙක් නිසා නෙමෙයි. එතකොට අපිට සිහින සැබෑවක් කර ගැනීමට අමතරව ලුහුබැඳ යන ගමනේදී ඉගෙනගත් පාඩම්වල පරතරට යන හැකියාවක් තියෙන නිසායි. මෙන්න මෙතනයි බොහෝම මිනිස්සු තම උත්සාහය අතහරින සන්ධිස්ථානය වෙන්නේ. අන්න ඒ අවස්ථාවට තමයි කාන්තාරයේ භාෂාවෙන් සිතිජය තුළ ගස් පෙනෙන්නට පටන්ගත් මොහොතේදී මිය යාම කියලා කියන්නේ. අපි මහන්සි වෙලා හීන පස්සේ ලුහුබැඳට අපිට හති වැටෙනවානේ. අන්න ඒ වෙලාවට අපි අපේ ජීවිතේ හීන අතාරිනවා. ඒක කරන්න හොඳ නැහැ. මොකද අපි සමහර විට හීනේ ළඟටම ඇවිල්ලා ඉන්නව වෙන්න පුළුවන්. ඒත් අන්තිම මොහොතේ අපි අතහැරියොත් ඒක කොච්චර ලොකු පාඩුවක්ද? ඒ නිසාමයි කෙනෙක්ට තමන්ගේ හීන අතහරින්න එපා කියලා තියෙන්නේ. රාත්‍රියේ අඳුරතුම පැය ලැබෙන්නේ හරියටම අරුණෝදයට පෙර ආතුව. ඒ කතාව කොච්චර දුරට සත්‍යයක්ද? අපිට අපේ දවසේ උදේ අරුණෝදය ලැබෙන්න කලින් අපි පහු කරනවා
රාත්‍රියේ අඳුරුතම පැය කිහිපය. හැබැයි අපිට අරුණෝදය එළඹෙනවා. ඉතින් අඳුරුතම පැය පහු කරාට පස්සේ ඔබේ ජීවිතේ ඔබට එළිය ලැබේවි. ඒ නිසා කඩා වැටෙන්නේ නැතුව, හීන අතාරින්න නැතුව ඔබ ඔබේ ගමන යන්න. සන්තියාගෝ කියන මේ ඩේර කොල්ලට තමන්ගේ ඉරණම විසඳන්න මේ කතාව ඇතුළේදී පුළුවන් වෙනවා. එයා හීන දකින්නේ ඊජිප්තුවේ තියෙන නිධානයක් ගන්න. පිටුව අංක 24 කියනවා ඉරණම කියන්නේ ඔයාට හැම තිස්සෙම සම්පූර්ණ කරගන්න ඕන වෙලා තියෙන දෙයටයි. හැම කෙනෙක්ගේම තරුණ කාලයේදී තමුන්ගේ ඉරණම මොකක්ද කියලා දැනගන්නවා. හැම ජීවියෙක්ම මේ ලෝකෙට එන්නේ තමන්ගේ ඉරණමත් අරගෙන. තමන් මේ ජීවිතේ උපදුනාට පස්සේ මැරෙනකම්ම තමන් මොනවද කරන්න කියන එක ඒ ඉරණමේ ලියවිලා තියෙනවා. සමහර මිනිස්සුන්ට පුළුවන් වෙනවා තමන්ගේ උප්පත්තියෙන් ලැබෙන ඉරණම වෙනස් කරන්න. සමහරු ඒ ඉරණම එක්කම ගමන් කරනවා. ඉතින් ඔය විදිහට ඉරණමත් එක්ක යන ගමනේදී අර මම මේ කතාව පටන් ගද්දි මුලින්ම කියපු වාක්‍ය තියෙන්නේ. එන්නේ වාක්‍ය අපිට උදව් වෙනවා. ඔයාට යමක් හැබෑවටම අත්‍යවශ්‍ය වෙනකොට ඒ දේ ලබා ගන්නවට උදව් උපකාර කරන්න මුළු ලෝකයක් පෙළ ගැහෙනවා. මේ විශ්වයෙන් ඔයාට අමුතු සංඥා දෙනවා. ඔයාගේ ඉරණම වෙනුවෙන්, ඔයාගේ හීනය වෙනුවෙන් ජය ගන්න යන ගමනේදී ඔයාට අවශ්‍ය කරන දේවල් මේවයි, ඔයා අත්හරින්න ඕන දේවල් මේවයි කියලා ඔයාට විශ්වයෙන් පණිවිඩය වෙනවා. ඒක හරියටම කියව ගන්න ඔයා දක්ෂ වෙන්න ඕනේ හැබැයි. මේ ලෝකේ වචනයකට, අකුරකට මේ හැම දෙයකටම වැඩි එහා ගිය භාෂාවක් තියෙනවා. ඒ තමයි විශ්ව භාෂාව. විශ්වයෙන් අපිට පණිවිඩ වෙනවා කියන්නේ අන්නේ භාෂාවෙන්. එතකොට සන්තියාගෝ නම් සැරිසරන මේ පොතේ පිටු අංක 107 තියෙනවා. ඒ මොහොතේදී ඔහු මුළු ලොවම කතා කරන භාෂාවේ ඊටම වැදගත් කොටස එනම් මිහි පිට වැසෙන සෑම සියලු දෙනාම මුළු හදින්ම වටහා ගැනීමට සමත් වූ භාෂාව අවබෝධ කර ගැනීමට සමත් වූවේය. ඒ වනාහි අන් කිසිවක් නොවේ. ප්‍රේමයයි. ඒ මනුෂ්‍යත්වයටත් වඩා බියපත්ය. කාන්තාරයටත් වඩා පැරණිය. මේ වනාහි ලෝකයේ භාවිත වන නිල භාෂාවයි. ප්‍රේමය කියන්නේ කාලයක් සීමාවක් නැතුව ඕනම කෙනෙක්ට ඕනම හදවතකට කතා කරන්න පුළුවන් භාෂාව කියලා The Alchemist පොතේ සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම මේ පොතේ තියෙනවා ඔයාගේ හීනේ ලුහු බැඳගෙන යන්න. හුළඟට වැලි කඳු වල හැඩය වෙනස් වෙනවා. ඒත් කවදාවත් කාන්තාරය වෙනස් වෙන්නේ නැහැ. එකිනෙකා ගැන අපේ තියෙන ආදරෙත් අන්න ඒ වගේ. ඉතින් මං ඇත්තටම ඔයාගේ හීනේ කොටසක් නම් ඔයා කවදා හරි දවසක ආපහු ඒවි. නුඹ තේරුම් ගත යුතුම දේ නම් ආලේ කිසිම දිනක කෙනෙකුව තම ඉරණම ලුහු බැඳ යන ගමනින් වළක්වන්නේ නැති වගේ. ඔන්න යමෙක්ගේ ලුහු බැඳීම නවත්තනමයි කියන්නේ ඒකේ තේරුම ඔහු ඒ අත්විඳින්නේ නියම ආලය. විශ්ව භාෂාවෙන් අමතන නියම ආලය නොවේ කියයි. ඔයාගේ හීනට යන ගමන ඔයාගේ ප්‍රේමය නවත්තනවා නම් ඔයාට ලැබිලා තියෙන්නේ විශ්වයෙන් ඔයා වෙනුවෙන් නියම කරපු ආලය නෙවෙයි කියලා පාවලෝ කොයියෝ කියනවා. මොකද ඔහු කියනවා මෙන්න මේ දෙයට තමයි අපි ආදරය කියන්නේ. ආදරය ලැබෙනකොට ඔබට පුළුවන් ඕනම මැවීමක් කරන්න. ආදරය, විශ්ව භාෂාව, ඉරණම, හීන මේ හැම දෙම ගැන The Alchemist. එහෙම නැත්නම් සිංහල පරිවර්තනය. සන්තියාගෝ නම් සැරිසරන්න. පොතේ හරිම ලස්සනට මැජික් එකක් වගේ කතා වෙනවා. ඉතින් ඔබත් මේ ගැන අනිවාර්යෙන්ම කියවන්න. ඔබේ ජීවිතේ ඔබට අලුත් විදිහකට හිතන්න, හීන ජය ගන්න, ඔබට ඔබේ ජීවිතේ මොනවම හරි දෙයක් මගහැරිලා තියනවා කියලා හිතනවා නම් මේ පොත කියවන්න. ආයෙම අලුතෙන් පටන් ගන්න ඔබට අනිවාර්යෙන්ම ශක්තියක් වේවි. ඉතින් අද අපි කතා කරේ සන්තියාගෝ නම් සැරිසරන පාවලෝ කොයියෝගේ The Alchemist මුළු ලෝකයක් ආදරයෙන් වැළඳගත් කෘතියක් ගැන. ඉතින් වීඩියෝ අවසානයේ මම ඔබට ආරාධනා කරනවා අනිවාර්යෙන්ම දෙපාරක් හිතන්න නැතුව මේ පොත කියවන්න. ඔබ මුළු ජීවිත කාලෙම කියවපු වටිනම ඔබ ආදරයම කරන ඔබට ශක්තියක් වෙන පොත මේක වෙයි.